අද මට ඉන්දියන් කඩේ තියලා උයනම්බ හම්බුණා. ඒක ඉතින් මං හදන්නේ මට ලේසි විදියට සහ රස විදියට. මාත් ඉගෙන ගත්තේ අපේ ලොකු අක්කගෙන්. හැබැයි යානම් ඊට වැඩිය දේවල් දානවා. මුලින්ම තෙල් එකට කරඳ මුංගු කරාබුණටි, අබ ඇට, කුරුඳු පොතු, සුදු ලුණු, එතකොට කරපිංචා දාගෙන හොඳට ඒ ටික තිලේ බැද ගන්න. ටෙම්පරාදු කරනවා කියන්නේ අන්න ඒ විදිහට. හොඳින් මිරිස් කුඩු ටිකක් දාගෙන ඔයාලගේ ගානට හදාගන්න. මම ඉතින් ප්‍රමාණ දන්නේ නැහැ. කහ කුඩුත් දාගත්තා. ඊට පස්සේ ටිකක් හොඳට තිලේ බැද ගන්නවා කළු පාටට වෙන්න. බය වෙන්න එපා හැම වෙලේම උයද්දී. ඊට පස්සේ මේ බැදපු තුන බහ කුඩු, ලුණු කුඩු, එතකොට ඒ ටිකත් හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ දාගන්නවා කපාගත්තු මේ ලුණු ටික. හොඳින් දාගන්න තරමට ඉතින් රස වැඩි. ඔයාලත් දන්නවා මේක. දැන් තමයි සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක දාගන්න වෙලාව. ඒ තමයි සීනි. මේ කොච්චර අඹවලට කොච්චර සීනි දැම්මත් නැති. මොකද හරිම ඇඹුල් මේ අඹ. සීනි බෝතලේම හැලුවත් කමක් නැහැ. අන්න මට අමතක වුණානේ දිච්චම්බ මේක අයින් කරන්න. ඒකත් අයින් කරගත්තා. ඉතින් හොඳට මික්ස් කරලා වතුර ටිකක් දාලා ඒ ටික හැම්බෙන්න තියන්න හොඳට. ඔයාලත් ඉතින් මම වගේද? මන්නම් ඉතින් සැරෙන් සැරේ බලනවා මොකද මගේ හොද්දේ තත්ත්වය කියලා. ඉතින් බලන්නකෝ. දැන් මං ඔතන රස බලලා මට ඇඹුල් ගතිය වැඩි හින්දා හොද්දේ මම දාගන්නවා තව සීනි. හැමෝගෙම ජීවිතවල තියෙනවානේ කාපු රස ආසම කෑමක්. මගේ නම් ඉතින් අපේ අක්කගේ අඹ හොද්ද. මං කොච්චර try කරත් එයාගේ විදියට හදන්න ඒ රසම ගන්න ඉතින් හරිම අමාරුයි. මන් දවසක එයාගෙන් හරියටම අකුරට වහගෙන ඔයාලට තව වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. මේ විදිහටත් කාලා තව විදි දන්නවනම් මටත් try කරන්න කමෙන්ට් කරන් යන්නකෝ. එහෙනම් සුබ දවසක්.